ඉතින් මැද පෙරදිග යුද්ධයේ අලුත්ම තත්ත්වය වාර්තා වෙන ආකාරයට ඉරානයේ උත්තරීතර නායකයා එනම් සුප්‍රීම් ලීඩර් වෙන ආයතුල්ලා අලි ඛම්නි ඝාතනය වී හමාරයි. ඉතින් ඔහු ඝාතනය වීමත් සමග එහි ප්‍රතිලාභය යන්නේ කාටද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කවුද එයාව රිප්ලේස් කරන්න ඉන්නේ? මේකෙන් වැඩිපුරම වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ඉම්පීරියල් ඉරාන්. එනම් රාජකීය ඉරාන් දේශයේ අවසාන පුරුක වන රේසා පෙහෙලාවිට. මොහුට වැඩිපුර ඇත්තේ යුදෙව් සබඳතා. මොහුගේ මේ යුදෙව් සබඳතා ඇති වෙන්නේ කෙසේද? මේ රේසා පෙහෙලාවිගේ දුව එනම් ඉමාන් පෙහෙලාවි කසාද බැඳලා ඉන්නේ ඇමරිකානු යුදෙව් ජාතිකයෙක් වෙන බ්‍රැඩ්ලි ෂර්මන්. එතකොට මෙහි තියෙන ප්‍රතිලාභයත් ඊශ්‍රායලයට අයත් වෙන්නේ කොහොමද? ඊශ්‍රායලය කාලාන්තරයක් තිස්සේ කරපු ප්ලෑන් එකක් මේක. කොහොමද ඉරානයේ අනාගත රජා අනාගත නායකත්වය යුදෙව් කෙනෙක් යටතේ ස්ථාපිත කරන්න කියන එක. ඉතින් ඒකට උත්තරය තමයි ඉමාන් පෙහෙලාවි සහ බ්‍රැඩ්ලි ෂර්මන්ට් හම්බෙන්න ඉන්න පුත් කුමාරයා යුදෙව්වෙක් වීම. මොකද තාත්තා යුදෙව් නම් සාමාන්‍යයෙන් පුතා අදහන්නෙත් යුදෙව් ආගම. එතකොට අනාගත ඉරානයේ නායකත්වය පවතින්නේ යුදෙව් රාමුවක් යටතේ. මොකද බ්‍රැඩ්ලි ෂර්මන්ට හම්බෙන පුත් කුමාරයා වේවා දුව වේවා ඔවුන්ව හදා වඩා ගන්න යන්නේ මේ යුදෙව් රාමුව යටතේ. එතකොට අපිට දකින්න හම්බෙන්නේ බැරි වෙලාවත් රෙසා පෙහෙලාවි නැවතත් ඉරානයට පැමිණ බලය අත්පත් කර ගත්තොත් එයින් සිද්ධ වෙන්නේ අනාගත ඉරානය යුදෙව් රටක් වීම. ඒ කියන්නේ යුදෙව් නායකත්වයක් යටතේ පවතින රටක් වීම. ඉතින් ආයතුල්ලා අලි ඛම්නි ගෙන ගියේ කුරීරු පාලනයක්. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕන දේ සිද්ධ වෙලා ඉවරයි. ඒ මිනිසුන්ට සාමය උදා වී හමාරයි. හැබැයි එතනින් එහාට රෙසා පෙහෙලාවි නම් බලයට එන්නේ එතනදි සිද්ධ වෙන්නේ ඊශ්‍රායලයේ මෙහෙයුම සාර්ථක වීම. මොකද අපිට දකින්න හම්බුණා වෙනදා වගේම ඊශ්‍රායලයේ ළමයි තමයි වැඩිපුර මරලා තියෙන්නේ. ඉරානයේ ඉස්කෝලේකට ගහලා එතන ළමයි 200ක් විතර මැරිලා තවත් 700ක් තුවාල ලබා ඉන්නවා. ඉතින් ඕක තමයි ඊශ්‍රායලයේ සුපුරුදු ක්‍රමය ළමයි ඝාතනය කිරීම. ඒ වගේම තමයි මේක කලිනුත් සිද්ධ වෙලා තිබෙනවා. 1951 දී මොහම්මද් ඒ කියන්නේ ඒ කාලේ රාජකීය ඉරාන් දේශයේ ඉම්පීරියල් ඉරාන් දේශයේ නායකයා වූ මොහම්මද් ඔවුන්ගේ තිබ්බ ඒ තෙල් බලය ජනසතු කරනවා. එහෙම ජනසතු කරාම ඒ රටේ තිබෙන තෙල් වලින් ප්‍රතිලාභ ලබන්නේ ඒ රටේ ජනයා. ඉතින් මේකට කැමති නැති උනේ කවුද? ඔබ කවුරුත් ආදරය කරන ඇමරිකාව. මේක සිද්ධ වෙන්නේ 1951 දී. මොහම්මද් ඔවුන්ගේ රටේ තෙල් සම්පත් ජනසතු කරනවා. ඉතින් ඒකට අකමැති වෙන ඇමරිකාව 1953 දී CIA විසින් කුමන්ත්‍රණයක් දියත් කරනවා ඔය මොහම්මද්ව පළවා හැරලා රෙසා කියන ඒ පවුල් පද්ධතිය බලයට ගේන්න. ඉතින් එතනදී තමයි ෂා මොහම්මද් රෙසා පළවෙනියට බලයට පත් වෙන්නේ. ඉතින් ඔහුගේ බලය 1979 වෙනකන් යනවා. එහිදී 1977 වෙද්දී ඇමරිකාවේ එවකට ජනාධිපති වූ ජිමි කාටර් මේ පාලනයට අකමැති වෙනවා. පාලනයට අකමැති වෙන ජිමි කාටර් කියන්නේ ඔයා හියුමන් රයිට්ස් ඒ කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා රාජකීය පාලනයක් යටතේ. ඒ නිසා ඔයාගේ බලයට අපි තව දුරටත් උදව් කරන්නේ නැහැ. 1953 දී ආමි බලය ඒ කියන්නේ හමුදා බලය ඩොලර් බලය අවි ආයුධ මේ සෑම දෙයක්ම සපයලා රෙසා පවුල් පද්ධතිය බලවත් කරෙත් ඇමරිකාව. ඒ බලවත් කරන්නේ අර තෙල් සම්පත් ජනසතු නොකර සිටීමට. එතකොට මේ එන්න යන කෙනා රෙසා පෙහෙලාවි ඇමරිකන් රූකඩයක් වෙන්නේ කවදාවත් ඒ රට තුල තිබෙන තෙල් සම්පත් වල ප්‍රතිලාභ ඒ ජනයාට හම්බෙන්නේ නැහැ. එය හම්බෙන්නේ ඇමරිකාවට. ඉතින් මෙහෙම කිහිප වතාවක් වුණා
ගඩාෆිව ඇමරිකාවෙන් මැරුවේ ඔහු ඩොලර් නැතුව රත්තරන් වලින් තෙල් විකුණන්න ගියපු නිසා. සදාම් හුසේන්ව මැරුවේ ඔහු ඩොලර් පාවිච්චි කරන්නේ නැතුව තෙල් විකුණන්න ගියපු නිසා. වෙනිසියුලන් එක්කෙනාව පැහැරගත්තේ ඔහු ඩොලර් පාවිච්චි කරන්නේ නැතුව යුවාන් වලින් තෙල් විකුණන්න ගියපු නිසා. ඉතින් මෙතන හේතුව වෙන්නේ පෙට්‍රෝ ඩොලර්. මේ ඩොලර් වල බලය පවතින්නේ තෙල් හුවමාරුව. තෙල් ගනුදෙනු ඩොලර් වලින් වුණොත් විතරයි. ඕකට තමයි අපි කියන්නේ පෙට්‍රෝ ඩොලර් කියලා. ඉතින් එවකට විසු ගඩාෆි මේ පෙට්‍රෝ ඩොලර් කියන එකට විරුද්ධ වෙලා පෙට්‍රෝ ගෝල්ඩ් කියලා නවතම කරන්සි එකක්, නවතම මුදල් ඒකකයක් ගේන්න ගියා. එතකොට වෙනිසියුලා සහ චයිනා පෙට්‍රෝ යුවාන් කියලා නවතම මුදල් ඒකකයක් ගේන්න ගියා. සදාම් කරන්න ගියේ පෙට්‍රෝ යූරෝ. එතකොට ඒකටත් විරුද්ධ වෙන ඇමරිකාව කුමන්ත්‍රණ හදලා මේ ගොල්ලව පළවා හැරියා, සමහරක්ව මැරුවා. සදාම් හුසේන් වගේ කට්ටියව ඒ රට තුලම මරලා දැම්මා නීතිය අවභාවිතා කරලා. සදාම් හුසේන් කියන්නේ හොඳ මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මම මේ කියන්නේ ඔහුගේ මරණයට හේතු වුණේ අර කුමන්ත්‍රණය. weapons of mass destruction කියලා නේතන්යාහු බොරුවක් ගෙතුවා. ඒ බොරුව ඇමරිකාවට ඉදිරිපත් කරා. ඇමරිකාවත් ඒ බොරුව පිළිගන්නවා වගේ රඟපාලා මේක අපි කරන්නේ ඒ රට බේරගන්න කියලා ඒ රටට ගිහිල්ලා, ඒ කියන්නේ ඉරාකයට ගිහිල්ලා ඒ මිනිස්සු මරලා, රත්තරන් හොරකම් කරලා, තෙල් හොරකම් කරලා ඒ රට විනාශ කරලා දැම්මා. ඉතින් ඔය weapons of mass destruction කියන බොරුව සමූල විනාශයක් කළ හැකි අවි ආයුධ කියන බොරුව ගෙතුවෙත් නේතන්යාහු. ඒක අපිට හොඳටම දකින්න හම්බෙනවා මෙන්න මෙතන. There is no question whatsoever that Saddam is seeking and is working and is advancing towards the development of nuclear weapons. No question whatsoever. The nuclear armed Saddam will place the security of our entire world at risk. And make no mistake about it, if and once Saddam has nuclear weapons, the terror network will have nuclear weapons. ඉතින් මෙයා එතන කියන බොරුයි කියලා ඔප්පු වෙලා ගොඩක් කල්. ඒකට ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිම සමාව ඉල්ලනවා. මෙන්න මෙහෙම. Obviously, the war in Iraq is a big, fat mistake. We spent $2 trillion, thousands of lives. We don't even have it. Iran is taking over Iraq with the second largest oil reserves in the world. We should have never been in Iraq. We have destabilized the Middle East. They lied. They said there were weapons of mass destruction. There were none. And they knew there were none. There were no weapons of mass destruction. ඔය දේ ඔහොම ගිහිල්ලා 1978 වන විටදී ඇමරිකාව මේ රෙසා පාලනයට අකමැති වෙනවා. එතකොට තමයි 1979 වෙන විටදී ඉරාන විප්ලවය ඇති වෙන්නේ. එතකොට 79 දී පැමිණෙනවා කවුද? ආයතුල්ලා. ඒ කියන්නේ පළවෙනි ආයතුල්ලා. ඔහු ඇවිල්ලා ඒ රටේ බලය අත්පත් කරගෙන ඒ රට තුල ඉස්ලාම්කරණය ව්‍යාප්ත කරනවා. ඉතින් එතනදි සිදු වෙන්නේ අර රාජකීය පාලනය යටතේ සිද්ධ වෙච්ච දේම තමයි. මේ රාජකීය ඉරානයත් ඉස්ලාම්ම තමයි. ෂියා ඉස්ලාම් මොහම්මද්ලා. ඔයගොල්ලෝ පර්ෂියා කියලා කියන්නේ නොදැනුවත්කමට. ඔයගොල්ලෝ හඳුන්වා දෙන්න හදන්නේ ඉම්පීරියල් ඉරාන්, රාජකීය ඉරාන්. එතකොට ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් කියන්නේ එකක්, ඉම්පීරියල් ඉරාන් කියන්නේ එකක්, පර්ෂියා කියන්නේ තව එකක්. මේ ඉම්පීරියල් ඉරාන් වේවා, ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් වේවා, ඒ දෙකේම ප්‍රධාන ආගම වුණේ ඉස්ලාම්. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. පර්ෂියාව කියන්නේ අවුරුදු 2355කට පමණ පෙර පැවතුණු රාජධානියක්. ඒ රාජධානිය නැති වෙලා ගියේ ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් පර්ෂියාව අත්පත් කර ගැනීමෙන්. ඉතින් පර්ෂියාව තුල අන්තිම ඉස්ලාම් නොවන රජ කෙනෙක් හිටියේ අවුරුදු 1355කට පමණ පෙර. ඉතින් මේ රාජධානිය නැති වුණේ ක්‍රිස්තු පූර්ව 330 දී. එනම් ජේසු කියන චරිතෙත් ඉපදෙන්න කලින් වුණ කතාවක් තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් පර්ෂියාව කියන එක ඉම්පීරියල් ඉරාන්, රාජකීය ඉරාන් සමග පටල ගන්න යන්න එපා. ඒක ඉතිහාසයට අනුව වැරදි.
ලංකාවේ අය Facebook එකේ ඔය දිස් කරන්නේ නොදැනුවත්කම. පර්ෂියාව කියන රට අය ගෙන්න බෑ. ඉම්පීරියල් ඉරාන් තමයි එන්නේ. ඉම්පීරියල් ඉරාන් වලත් ප්‍රධාන ආගම වෙන්නේ ඉස්ලාම්. හැබැයි ඒක වෙනස් වෙන්නේ අර රෙසා පෙහලාවිගේ දුව බැඳලා ඉන්නේ ඇමරිකන් යුදෙව් ජාතිකයෙක් වෙන නිසා. ඒ මෙහෙයුම ඇවිල්ලා කාලාන්තරයක් තිස්සේ ප්ලෑන් කරේ ඊශ්‍රායලය. එතකොට තමයි ඉරානයේ අනාගත නායකත්වය යුදෙව් රාමුවක් යටතේ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. මේ සියල්ලටම හේතු වෙන්නේ ඇමරිකාවේ පෙට්‍රෝ ඩොලර් බලය සහ ඒ ඒරියා එකේ ඔය මැද පෙරදිග ඒරියා එකේ ප්‍රධාන බලය විය යුත්තේ ඊශ්‍රායලය වන නිසා. ඔය දෙක තමයි හේතු කාරණා විදිහට එළියට එන්නේ. එතකොට ඇයි සෞදි අරේබියා ඉරානයට උදව් කරන්නේ නැත්තේ? දෙගොල්ලම මුස්ලිම්නේ. නැහැ. සෞදි අරේබියා ඇවිල්ලා සුන්නි මුස්ලිම් වෙනම කුලකයක්. ඉරානය ඇවිල්ලා ෂියා මුස්ලිම් වෙනම කුලකයක්. එතකොට එතන ප්‍රශ්නය මතුවෙන්නේ ආගමික ගැටලුවක්. ආගමික බලයක්. කවුද මැද පෙරදිග ඉස්ලාම් බලය වෙන්නේ? සුන්නි මුස්ලිම්ද ෂියා මුස්ලිම්ද? ඉරානයට ඕනේ ඒ ෂියා මුස්ලිම් වෙන්න. සෞදි අරේබියාට ඕනේ ඒ සුන්නි මුස්ලිම් වෙන්න. ඒ දෙකට අමතරව සෞදි අරේබියාවට බැහැ ඊශ්‍රායලයට විරුද්ධ වෙන්න. ඒ ඇයි? මොකද සෞදි අරේබියාවල වර්තමාන නායකයා මොහම්මද් බින් සල්මාන්ගේ නම ජෙෆ්රි එප්ස්ටීන් ෆයිල්ස් වල තිබෙන නිසා. එතකොට ජෙෆ්රි එප්ස්ටීන් කියන්නේ ඊශ්‍රායලයේ මෙහෙයුමක්. ජෙෆ්රි එප්ස්ටීන් වැනි මෙහෙයුමක් දියත් කරලා ඇමරිකාවේ නායකත්වය සහ ලෝකයේ අනෙත් බලගතු නායකයින්ව හිර කරලා ඔවුන්ව පාලනය කිරීම තමයි ඊශ්‍රායලයේ ක්‍රියාත්මක කරේ. දැන් ඒක හරියටම සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි සෞදි අරේබියාව සහ ඉරානය අතර තිබෙන ගැටලුව. සුන්නි versus ෂියා සහ ජෙෆ්රි එප්ස්ටීන් ෆයිල්ස්. රෙසා පෙහලාවි නැවතත් ඉරානයට පැමිණ ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් කියන එක නැති කර දමා එය ඉම්පීරියල් ඉරාන් කළත් ඉරානයේ පවතින තෙල් සම්පත් ජනසතු කරන්නේ නැහැ. ඔහු ගෙනියන්නේ රාජකීය පාලනයක්. ඩිමොක්‍රසි එකක් වෙන්නේ නැහැ ඒක. එතන යන්නේ රාජකීය නීතිය. මිනිස්සුන්ට ස්වාධීන අයිතිවාසිකම් කියන දේ හම්බෙන්නේ නැහැ. නීතිය කියන දේ එක් පුද්ගලයෙක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහා පැත්තෙන් අපිට ඊශ්‍රායලයේ දේශපාලනික බලයක් තිබෙනවා. මේ පැත්තෙන් ඉරානයේ රාජකීය යුදෙව් බලයක් ඇති වෙනවා. ඉතින් ඕක තමයි ප්ලෑන් එක. ඉතින් දැන් මේ ආයතුල්ලාගේ ඝාතනයත් සමග ඒක තවත් ලේසි වෙනවා.